ජේසු පිහිටයි. සුබ දවසක් ඔබ සියලු දෙනාටම. අද දවසේදී ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ හැම කෙනෙක්ම පිළිගන්නවා. 2026 වර්ෂයේ මාර්තු මාසයේ දෙවැනි දින දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා වූ එනම් අපගේ ආත්මික පියා වූ ගරු සැමුවෙල් චන්දන දේවගැතිතුමා විසින් ගෙන එන්නා වූ අස්වැන්න අභිමුඛයට අපි හැම කෙනෙක්ම ඇහුම්කන් දෙමු. බැටළුවන් වෙනුවෙන් මම මාගේ ජීවිතය පූජා කරමි. මා විසින් නැවත ගන්නා පිණිස මාගේ ප්‍රාණය දෙන බැවින් මාගේ පියාණන් වහන්සේ මට ප්‍රේම කරන සේක. යොහාන් 10 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදය. ශුද්ධ වූ හා ධර්මිෂ්ඨ වූ දෙවි කෙනෙකු උදෙසා සංසිඳුවා ගැනීම සඳහා අවශ්‍ය වූ එකම සහ අනිවාර්ය පාප පූජාව ලෙස ක්‍රිස්තුස් වහන්සේ තම ජීවිතය පූජා කළ නමුත් ක්‍රිස්තුස් වහන්සේ තම ජීවිතය ස්වේච්ඡා පූජාවක්, දවන පූජාවක්, ස්වේච්ඡා පූජාවක් ස්වාමින් වහන්සේට මිහිරි සුවඳක් ලෙස පූජා කළ අතර පියාණන් වහන්සේ ඔහුට ප්‍රේම කරන්නේ එබැවිනි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පියාණන්ගේ ආදරණීය පුත්‍රයා වන්නේ මේ නිසාය. උන්වහන්සේගේ ස්වේච්ඡා මරණය උන්වහන්සේගේ තේජාන්විත නැවත නැගිටීමෙන් පසු විය. ලෝකයේ පාපයට මිල ගෙවීමට උන්වහන්සේගේ මරණය අවශ්‍ය විය. නමුත් මරණයට පරිපූර්ණ ජීවිතයක් සඳහා කිසිදු හිමිකම් පෑමක් නොමැති අතර එබැවින් මරණයට ක්‍රිස්තුස් වහන්සේගේ පරිපූර්ණ බැටළුවක් පැටවා අල්ලා ගැනීමට නොහැකි විය. ස්වාමින් වන යේසුස් වහන්සේ එය අවසන් යයි කියා ගැසූ විට උන්වහන්සේ ලෝකයේ පාපයට මිලය ගෙවා තිබූ අතර එබැවින් උන්වහන්සේ ස්වේච්ඡාවෙන් තම අවසන් හුස්ම හෙලා ආත්මය අත්හැරියසේක. ශුද්ධ ලියවිල්ල ඉටු කිරීම සඳහා උන්වහන්සේ ස්වේච්ඡාවෙන් දින 3ක් සොහොනෙහි රැඳී සිටි නමුත් තුන්වෙනි දින උන්වහන්සේ ස්වේච්ඡාවෙන් නැවත මිනිසෙකු මහිමයට පත් වූ මිනිසෙකු උන්වහන්සේගේ නාමය විශ්වාස කරන සියල්ලන්ගේ ගැලවුම් කරුවා ලෙස තම ජීවිතය බාරගත්හ. ස්වර්ගෙහි සහ පොළොවෙහි සියලු බලය පරිපූර්ණ මිනිසා වන ක්‍රිස්තුස් වහන්සේට ලබා දී ඇති අතර උන්වහන්සේගේම අධිකාරයෙන් උන්වහන්සේ තම ජීවිතය පූජා කළ අතර එමගින් උන්වහන්සේ එය නැවත ලබා ගත්හ. පියාණන් වහන්සේ ඔහුට ප්‍රේම කරන්නේ මේ නිසාය. අපි ක්‍රිස්තුස් වහන්සේ තුල සහ උන්වහන්සේගේ ශරීරයේ කොටසක් වෙමු. දෙවියන් වහන්සේගේ මහිමේ සහ කරුණාවේ පොහොසත්කමේ ගැඹුර කෙතරම්ද උන්වහන්සේගේ කරුණාව සහ ප්‍රඥාව කෙතරම්ද සොයාගත නොහැකිද? ඇදහිල්ලේ ප්‍රකාශනය මා කීවායින් පසු ඔබත් පවසන්න. පියාණනි, ඔබගේ සදාකාලික පුත්‍රයා පරිපූර්ණ මිනිසෙකු ලෙස පොළොවට පැමිණ මාගේ පාපවලට වන්දි ගෙවීමට ස්වේච්ඡාවෙන් තම ජීවිතය පූජා කිරීම ගැන ඔබට ස්තුතියි. තවද ඔබ වහන්සේ තුල සදහටම ජීවිතයේ අලුත් බවක් ඇතිවන පිණිස ඔබ වහන්සේගේ ජීවිතය ලබා ගැනීම ගැන ඔබට ස්තුතියි. මම ඔබගේ ශුද්ධ නාමයට ප්‍රශංසා කරමි. ආමේන්. මේ දේව වචනය ඔබ හැම කෙනෙකුගේම ජීවිතවලට ආශිර්වාදයක්ම වේවා. ජේසු පිහිටයි.